සදු පෙරේරා. ඔව්. ඉස්සර මම මතකත් දන්නේ මම රවිජ ෆෙනෑන්ඩෝ. අපි දෙන්න ඒ කාලේ ඒලස් වල නුගේගොඩ ක්ලාස් ගියා. දැන් ටික කාලයක් වෙනවා මතකද දන්නේ නැහැ. රවිජ ෆර්නෑන්ඩෝ. හෙලෝ රවිජ. මම නම් දැක්ක ගමන් අඳුනගත්තා. අර ඉතින් ගන්න ඕකුට කාලයක් වෙනානේ. මං රට ගිහිල්ලා ගිය සුමාන ආවේ. මොකද මෙතන? මං ආවා මගේ අයියා හම්බෙලා යන්න. අයියාද? මෙතන? ඔව් මගේ විශ්ව අයියා හම්බ. සදු අපිට ඒ කාලේ කියලා තින්නේ සදුට කවුරුත් නැහැ කියලා. ඒක දිග කතාවක්. මොනවාද මෙතන කරන්නේ? මොනවද මං අංකන් ඉන්නේ පෙන්න. පෙන්න බං. මොනවාද මේ? ආ? වරෙන් බං. වරෙන්. මොනවාද මල්ලි මේ කරන්නේ? ඔබ මේ වෙන්නේ ඕන කෙද්ද කියන්කෝ. ඔබට මොනවද තියෙන ප්‍රශ්නේ? ආ? ප්‍රශ්න මටද බං අයියේ ප්‍රශ්න නැත්තේ. ඔබ පොඩ්ඩක් හිතන්න. මගේ අම්මා මාවයි තාත්තයි දාලා අවුරුදු 3කට යන්නේ. අම්මා ගියත් හරි තාත්තා එක දිගට බොන්න පටන් ගත්තා. බොනවා පිස්සෙක් කරේ. ඒකත් එක්කම ඉස්කෝලේ ගමන නැති වුණා බං අයියේ. මං ආදරේ කරපු කෙල්ල ඒකිත් මම දාලා ඉතින් මම ඒකට මොනවද නොකරුවේ ආ අන්තිම දෙක අද්දි මොනවද මට කියලා කිව්වේ මුන්සල කාලකන්නියා මට මැරෙන්න ඉතලා තියන්නේ අයියේ යකෝ පොඩ්ඩක් කල්පනා කරපන්. තොට කවුරු නැතිවත් තොගේ තාත්තා ඉන්නවා. යකෝ තොට මම ඉන්නවා. කොල්ලෙන්නේ ගේමක් ගාපන්. ඊට බන්දියල් ලෑස්තිය. මොකක්? ඉඳු කරන්න එපා වන් අයියේ. ඔයාට කොහෙන්ද බං සල්ලි මට? මේ කෑල්ලක් හරි ගා ගන්න අර පෙරමුදලේ කඩේ කුඩියට වැඩ කරලා. දිනවත් දැනගෙන තොට පරයක්. මේ වම්බ කලින් ජීවත් වෙන්න බලන්නේ. ආ? ඒකට වැඩ නැහැ. ඒකට පන්තිය ලෑස්තියන්කෝ. සුවකාරන්න. නැගිටිනවා. විශ්වයි. පන්තිය වරක් ලෑස්ති වෙනවා. මට බෑ අයියේ. බෑ දිනවත් දැනගෙන තොට කන පැරෙන්න. මේ දෙන්න තියෙනවා. ඒක යනවා. අනේ අයියේ මල්ලි අපිට බැරුන්නේ උඹ කරපන් මල්ලි. මම උඹේ වියදෙන් ටික ඔක්කොම බලාගන්නවා. අපිට පුළුවන්. Halo sir. Halo sir.
වගේ කියන එකක් ගත්තේ. ඔසර් මේ අපේ මල්ලි කෙනෙක් වගේ. ඔසර් මේ IIT එකක් දුවලා මම දෙන්නත් කරනවා වගේ. මල්ලි සර් thank you කියලා. ඔහොම තමයි රවිජි ඉතින් මගේ ජීවිතේ කාලේ ගෙවුනේ. උඹ මාර ලකී බං. උඹට බේම නැති වුණත් උඹේම සහෝදරයෙක් ඉඳලා තියෙනවා. මගේ තාත්තවත් මාව බැලපු නැති එකේ විශ්වය තමයි ඉතින් මා හැමදාම බැලුවේ. අද මම මේ තැන ඉන්නෙත් මේ මිනිස්සයා නිසා. දෙවියෝ හොඳ මිනිස්සුන් වැඩි කල නොදී ඒගොල්ලෝ ළඟට ගන්නවා කියන්නේ මේකට වෙන්නේ නැති බං. උඹට කවදාකවත් අත්දැකීන්නේ. ඒකින් වැඩක් නැහැ. අපේ ගෙවල් තියෙන මේ ළඟ කාලෙකින් යමුනේ. යන්ද? ඒකක් බීලා බිස්කට් එකක් කාලා පරණ මතක කතා කරලා එමු. වෙලා තියෙනවනේ. යා. විශ්වයේ තාම ඔබ දිහා බලන් ඉන්නවා ඇති බං. ඒක මට විශ්වාසයි. සහෝදරත්වය කියන්නේ ලේවලින් එන්න ඕන බැඳීමක් නෙමෙයි. ඒක හදවතින් වෙන්න ඕන බැඳීම. හදවතින්ම පිදූ සහෝදරත්වයට ජය වේවා.